ලංකාවේ වනාලි අකාලේ මිය යාම වර්තමානයේ බරපතල පාරිසරික හා සමාජීය ගැටලුවක් බවට පත්ව ඇත. වනාලි මිය යාමට ප්‍රධාන හේතු වනාලි මිය යාම කෙරෙහි ස්වභාවික හේතුවලට වඩා මානව ක්‍රියාකාරකම් ඍජුවම බලපායි. අලි මිනිස් ගැටුම වගාහානි වැළැක්වීම සඳහා ගොවීන් විසින් යොදන හක්කපටස් සහ තුවක්කූගුල් නිසා වාර්ෂිකව වැඩිම අලි ප්‍රමාණයක් මිය යයි. විදුලි සැරවැදීම අනවසරින් ඇද ඇති විදුලි රැහැන්වල ගැටීමෙන් අලියතුන් විශාල පිරිසක් මිය යති. දුම්රිය අනතුරු අලි මංකඩවල් හරහා ගමන් කරන දුම්රියන්හි ගැටීම තවත් ප්‍රධාන හේතුවකි. වාසස්ථාන අහිමිවීම වනාන්තර එලිපෙහෙලි කිරීම නිසා ආහාර සහ ජලය සොයා ගම් වැදීමට සිදුවීම මරණවලට මූලිකම හේතුවයි. වසවිස පෙවීම වගාබිම් ආරක්ෂා කර ගැනීමට ඇතැම් පිරිස් ආහාරවලට වස මිශ්‍ර කර අලි මරා දැමීම සිදු කරති. වත්මන් තත්වය ලංකාවේ වසරකට සාමාන්‍යයෙන් අලියතුන් 300-400 අතර ප්‍රමාණයක් මිය යන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මෙය ලෝකයේ අලි මරණ සිදුවන ඉහළම අනුපාතයක් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව පත් කර ඇත. මෙයට විසඳුම් ලෙස කළ හැක්කේ කුමක්ද? විද්‍යාත්මක අලි වැටවල්. ගම්මාන වටා නොව අලියතුන්ගේ හැසිරීම් රටාවට අනුව නිවැරදි ස්ථානවල අලි වැටවල් ඉදිකිරීම. අලි මංකඩවල් ආරක්ෂා කිරීම. අලියතුන්ට නිදහසේ සැරිසැරීමට ඇති පටුබිම් තීර ආරක්ෂා කිරීම. ප්‍රජා දෙනුවත් කිරීම. වනාලියා යනු සම්පතක් මිස සතුරෙකු නොවන බවට ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම. නීතිය ක්‍රියාත්මක කිරීම. සතුන්ට වද හිංසා පමුණුවන අයට එරෙහිව දැඩි දඬුවම් ලබා දීම. වනාලි සම්පත රැක ගැනීම පරිසර පද්ධතියේ සමතුලිතතාවයට මෙන්ම රටේ සංචාරක ව්‍යාපාරයටද අතිශය වැදගත් වේ.